කියලා තමයි හදන්නේ. අපිට දැන් තමයි අවුරුද්දට නිවාඩු හම්බෙලා තියෙන කම්පැනිස් වලින්. ඉතින් මම කල්පනා කරා මේ නිවාඩුවේ කලාව ගෙදර තියාගෙන ඉන්න එකත් හරි බෝරින් නිසා සූ එකට ගිහින් බාර දෙන්න. අපි මේ යන්නේ ඔරාදියා තියෙන සූ එක බලන්න. ඔන්න අපි මේ මුලින්ම නැවතුණා මේ කොෆි එකකින්. මොකක් හරි ගන්න ඒ වස්තුව බලන්න කොටලා ගලපෙ. තව එකක් ගමු. එපා ඔක කූල් ගන්න. ඔක බොමු. අර ඔන්න කොෆි එකක් කූල්. බබර කන්න යන්නේ මේ නෙක්ස්ට් චිප්ස්. චිප්ස් එකක් ගන්න. ඉතින් මං කියේ අපි මුලින්ම ආවම මේ කඩේසොල තමයි ගන්න ගමන බිමන කැත්තේ. මොනවද ගන්නේ? අපි ගන්න සාමාන්‍ය මේ ගන්නේ සෝල්ට් එකනේ. ඒ හැබැයි මේ ඔන්න ඕක ගන්න ඕනේ. ඔක. කයි මට ලයිට් එකක් ගන්න ඕනේ. මේ දෙන්න තමයි අපි එනර්ජි එකක් තියෙනවා මගේ ළඟ. වට ඕනේ. और योगी ड्रिंक रखा दिया आता हूँ मैं योगी ड्रिंक पड़े पर अच्छा मिला कोक ला करना हमको आ गया पड़ी गई और ये गाना लिया के खाने पे ले रहे ये वाला गाना नंटे उन लोगों के पास नहीं ओके उधर था कोका कोला kita tiga nanti itu bukan bunit nih berbuat ya bukan emang bulan nih mama ibu nih dari kadang bukan nih sih panis kiri kerja lah panis kiri donat sih ini Alin jaga nama. Kanna ammi. Badigini hamudawe liya. Sajan liya. Pizza kalau. Una dah. Kanna. Oh ya. Api kopi aja nawatala. Badigini kaya Badigini hamudawe. කාලය යනවා ඊට පස්සේ සත්තු වත්තර කියලා පස්සේ අපිට කන්න දෙන්නේ නැහැ. ඉන්න දැන් මොකද? ළමයි අපි දැන් උරාදියාව මේ පාක් මේකට සූ එකට දැන් අපි බහලා යනවා ටිකට් ටික අරගෙන මේකට ඇවිල්ලා ඉතින් මේක ෂේප් ඉතින් ලස්සනයි තන බලාගත්තා ඒ වලට අපි වීඩියෝ එක දාන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ දැන් අපි යමු ඔන්න අපි දැන් යනවා සූ එකේ එන්ට්‍රන්ස් එක පැත්තට හොයා ගන්න ඕනේ කොහෙන්ද යන්නේ කියලා මම ආරතින් අර පැත්තේ තියෙනවා අපි හෙට යමු ලස්සනයි ඉතින් පැත්තට ක්ලයිමේට් එක හොඳයි ෂෝ මේ ටික පොඩි රස්තයක් තියෙනවා ඒ ලස්සනයි ඔන්න අපි සූ එකේ එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. මෙතනින් තමයි යන්නේ. ලියාගේ ගලුත් ගෙදර. එන්නේ ලියා. මම අවදා අද බාර දෙන්න යන්නේ අපි සූ එකට. මේ ඉන්නේ ලියාගේ ඥාති. එන්නේ. හරි. මම කල්පේ මම ටිකට් එක ගන්න. බලන්න. Thank you. ඔන්න අපි අනේ අලුත් ගෙදර ගන්න එන්න සූ එක ඉතින් ලස්සනට සත්තු කියන්නේ ඇති ඔය අස්සවල් වල මේ මෙතන දැන් මේ අපි ආපු තැනනේ ආපු ගම මේ සත්තු නෑ ඔය ඉන්නේ කුරුල්ල වගේ පළවෙනි එකේ මොකෙක්වත් නෑ නේද මේ පරයි ජාතියක් මේ මොකක්ද නියංගේ නම බලන්න වෝල්ටඩ් ලස්සනයි අපේ ඥාති නම් නෙමෙයි මේ මොනරුද සුදු පාට නෑ තොන්නෙත් නෑ සත්තු මොනරද නේ මේ හරියනේ කුරුල්ල ඔය කලුකෝ මේ කන්නේ ආදන්නේ කලුකෝ
අර සැරේ ලොකුවට නෑ. මේ තියෙන්නේ. අපේ ටිකට් එක. මේ ගන්න තියෙනවා. ඉතින් ගහන අතර පොඩි කඩයක් තියෙනවා. තමයි ඉන්නේ. මේ ඉන්නේ ගෝනේ. ඌරේද? මේක ඉන්නවා මොකක් හරි නේද? මේ ඇති කොහෙද? මේ ඇතුලේ බලන්න පුළුවන්. නෑ නෑ අර ඉන්නේ ගහ. අර ඉන්නේ ගහ. අන්න බූරුවේ. ඒ බූරුවා. ඒ බූරුවේ නෙමෙයි සතු. බූරුවේ? නෑ නෑ බූරුවේ නෑ. ඔයාගේ කටමයි. ඔයාගේ කට. එන ආඩම්බරෙන් ඉන්නේ. ඔව් මෙහෙට එන්න. අයියෝ හරි ගන්න දුන්නා. බූරුවේ නෙමෙයි සතු. නෑ මුවාගේම වර්ගයක්ද මන්ද අයියා? ඔය සත්තු ගැන වැඩි දන්නේ. මම දන්නේ ඔයා තාම දන්නේ එකෙක් ගැන තාම අඳුර ගන්න බැහැ සතා කවුද කියලා. මේ ඉන්නේ. ඉන්න මෙයා ඉන්නේ. නේ හිම ගෝනෙක් වගේ. අනිත් එක නෑ පේන්නේ. අර දෙන්නේ ඉන්නේ අතන වාඩි වෙනවා. අනිත් එක එතනනේ. එන්නේ ඒක තමයි. ඒ පොණ්ඩයක් එක ඉන්නේ මේ තාරාව පාත්තයෝ. මේ ඉන්න අපේ පාත්තයා. පාත්ති. ඉන්නේ අපහාස. මේ තියෙන පල්ලිය. මකයි තිබ්බ එක. මේකෙත් තින්නේ මොකද බලන්න. තියෙනවා. අපිට බලන්න මම අපිට නෑ නෑ නෑ. මේ තර ජාතියෙම එක්කෙනෙක් තමයි අර. නෑනේ හරිනේ. එකම දොරනේ සතු අර අරලා දෙයි. එයා තමයි එයාගේ ගේ තමයි එයා ගිහිලා නෑගම්. නෑගම් ගිහිලා අවුරුද්දට. අපි මේ පාරේ යන්නේ නැතුව මේ අස්සෙන් යන්නේ. මෙහෙම බලමු. කවුද ඉන්නේ? අඩේ උගේ ලස්සන බලන්න. යාලට මො හරිනේ ගෝට්ලා ඉන්දියන් වලින් ගෙනල්ලා තියෙන අය මේ. ඕනේ. ඒෂියන් වලින් ගෙනල්ලා මෙහෙ. ඒෂියන් වල තමයි වැඩි හරියක් ඉන්නේ. මේ ඉන්නේ තියාගම එක්කෙනෙක් හැබැයි අන්තට්ටුව නෑ. අන්තට්ටුව නෑ. ඒක තමයි ආදරේට. ආදරේට චංගලේ පොඩි ළමයි. ඒ පොඩි ළමයි ආවම මෙතන ඉතින් පුළු බබාටත් ඇද ශ්‍රී ලංකාවේ. පොඩි පාක්කියකුත් තියෙනවා මේක ඇතුලේ. අනේ අයියෝ ඔයා. ඒ ඉන්නේ මොකක්ද දන්නවද? අර කෙලෙක් විදින්නේ. මොකක්ද? බුර් ගහලා. මොකක්ද? අපි ආවේ. ලාමා. මේ ලාමාලා. ලාමා ඉන්නේ යාළුවෝ. මල්ලි මේ අපි බබා දිස බලන්න. මේ යාගේ දුඹුරු කාටේ මම තියා ලේඩි. වයිට්නින් ඔන්න ඉන්න. ආඩම්බර කෑල්ල. දෙක්කලා මේ හැටි බලන්න ටෝක් කරගෙන. එන්න සුදු එන්න. කතා කියන්නේ. යා. ඉන්නේ ඒ සෙට් එකේම තව කට්ටිය. ඒට උසයි. යාළුවෝ පේනවා. එයාලා උසයි. එන්නට බෙල්ල දික් කරන් ඉන්නේ මොකද? මට බයනේ ඔබ පැනලක් එක ගානේ ගන්නේ. එහෙම පයින්නවා නම් මුන් මෙලහට පැනලා ගිහින්. මට මන් දැක්කනේ. උසයි යගෙන. කෙනෙක් ගැඹුරින් ලොකු සීන් අයියේ මේ සත්තු. අයියනේ ඔබ කක බලන්නේ. ඉතින් අඳුරනවා. චූටි පැන්ටෙක් දුවනවා. ඒ පොඩි සතෙක්. අන්න ඔටුවේ. වරින් ඔටුව. යෝ වගේ බපෝ. යෝ වගේ උනාට යන්න. මිමියා මං අහන්නේ මෙයාලගේ රෝම කපන්නේ. කතාස් දන්නේ නැහැ ඉතින් අපි. ඕනේ මෙයාලට මේක කාඩ් දෙනවා. ෆැමිලි කවුරුත් මතක් කාඩ් උන්සනේ. ඊළඟට එනවද නෑ. Let's go. අන්න අර පැත්තේ පලස් වෙත්නේ. ඔව්. ඔව්.
සත්තු හොඳයි අද එළියට බහලා ඉන්නවනේ. ඒ බබා රස්නේනේ. දැන් ක්ලයිමේට් එක ෂේප් නේ උන් කැමති. උන් ආසල්. කිමුල්ලෝ දන්නේ බලන්න ඕනේ නැති. ඒ බලයි. ඔව් බලහා ඉන්නේ. ඔව් මෙන්න මේ. අනේ ලොකු සීනන් දෙන්න එපා හොඳේ. සෑහෙන ලොකුයි පාකේනේ. නිදි රස්නෙට වම්මා හිතන්න. රස්නේ නිදි තමයි ඉතින්. මේ මෙතනක් තියෙනවා. මෙතනින් ගිහලා බලතයි. ඒත් අර වගේ කවුළුවක් අර වගේ ඇතුළේ ඉන්නේ යාලා. මම බයයි ඈ. කයිය ගැහුවට හරි බයයි. මේ එන්න එනවා. එන්න. ආනේ කක්කේ නෝ බයක්. බය වෙනවා. ඔව් මේ වඩලා. කවුරුත් නැහැ. මේ දෙකීම කවුරුත් නැහැ. නෑ කවුරුත් නැහැ. කුවනේ මේ හිස් ඔව් සිංහයා ඉන්නවනේ මේ හරියේ. සිංහයා එළිය ඇත්තේ. හරිනේ ඉතින් තනකොළ කපනවා නැති යාළුව කොහෙට හරි දාලා ඇතිනේ. අර යාළුව ඉන්න තැන් වල කැලෑ වැවිලානේ. දැන් අපි දැන් යනවා වලහ ඉන්න පැත්තට. ඒ වලහ නම් මම නිදි. මේ ඉන්නේ දාලා. මේ වලහ. යා ඉන්නේ මෙතන ඉන්නේ. මේ මෙහාට බැලුවා. අපි යම් බලන්න. සුදු මොකද ඉතින්? හරිම ෂෝයි දෙන්නේ කිව්වා එක්කගෙන. අරගෙන ඉන්නේ. නේද? ඔව් අර ඉන්නේ අරගෙන නම් හැරිලා ඉන්නේ මට කමන්නේ අපියා. නිකම් නිදාගෙන ඉන්න වලස්සුව අවදි කරගන්න ඕනේ නැහැ. මෙන්න මෙතන ඉන්නවා මම හිතන්නේ සිංහයා හරි කොටියා හරි. හරිද? මේ හරියන්නේ. මේ ගුහාව හරිද? ඒකට යන් අපි. ඔව් මේකටත් මේ බලලා. නෑ ඒක ඇතුලේ වෙන් කරලා තියෙනවා. යා. එන්නකො මෙච්චර මෙයා අපි මේ බලන්නකො බය මෙයාගේ. ඒක නෑ අපිට ඇතුලට යන්න පුළුවන් නේ. එන්න මේ දෙපැත්තේ එන්නකො මයික් එක. මේ ඉන්න බය වෙන්න නැතුව මේ බය වෙලා ලියා. මේ එන්න මේ. කොහෙන්? නෑ මේකේ මොකෙක් මේකේ සුදු නරි. සර්පියෝ නේ සුදු නරි. ඔව්. කොහෙද සර්පියා මෙහෙ එන්නේ? එකෙක්වත් නෑ ඇතුලේ. නෑ සුදු උන් අපේ එළියට එක්කන් ගිහලා කවුරුත් නෑ. අපේ බබා පුදුම බයන්නේ තියෙන අම්මේ මේ දුවගෙන එන්නේ ඉතින්. හරි මෙහෙන් මේ පැත්තට. අර ඉන්නේ සුදු නරි. දැක්කද එළියට ගිහිල්ලා. එළියට ගිහිල්ලා. ඒක තමයි යාලා කූඩුවේ එළියට එන්නේ. හාව වගේනේ. ඔබල මගේ හිංසකමට හාවුත් පරාදයි. නැත්තයි. අපිට කියනවා. හරිනේ සුදු නරි. මේ පැත්තට එන. අර පැත්තේ මේ. ෆොටෝ එකක් ගන්නවා. ඔව් පේන්නේ නැහැ බෑ තුන් ඈතන ඉන්නේ. යා. ලියා. ඕ. එයාගේ නමත් ලියා. මගේ බබාගේ නමත් ලියා. නැක දැන් බය නැද්ද මේක තුලින් යන්න? සුදු මම බය දැන්නේ මම පොඩි ප්‍රෑන්ක් එකක් කරේ ඒක පයයි බලනවා වගේ දන්නේ නැහැ. මම මොකද සිංහයෝ නම් මොකද දන්නේ අපිට. හායි. तेरे ही क्या हाँ देखिए
මේක ඉන්නේ සිංහයා මොකවුරු ඉන්නේ? ඔය ඉන්නේ කොටිය. ඔය ඉන්නේ සුදු කොටිය. අර ඉන්නේ. ඔය ඉන්නේ කූඩසල් නිදියා. වටේ පේන්නේ බබා. ඒ රස්නේ හින්දා තමයි දැන් කට්ටිය මේ වැඩි එන්නේ නැත්තේ. එළියට එන්නේ. ඉන්න. මට උන සිංහයා බලන්න හැබැයි හොඳට නේ අයියා. අපි දැන් යන් අර තාරාව ටික බලන්න. තාරාව පාත්තයෝ හංසයෝ නෑ. නෑ ඔක්කොම එකට නෑ. එහෙම තියන්න නැති වෙයි. යම් බලන්න. ඔය ඉදින්නම් බලන් ඉන්නේ තව තාරාවෙද්ද ඔය. යා මේ වයින්ද. මේ වස්සන්න අපි දෙන්න සද්ද දානවා. මොකද? මොකද? ඔව් බලන්න නෑ අපි. කිරාඩම් උඩම්බර. මම බලන්න අයියා ඇයි ඔච්චර උඩම්බර? යන්න බලන්න හැටි. ඇයි ඔච්චර උඩම්බර? අනිත් එක්ක නෑ අර අමුතු සින්දනවා. කෙල්ලෙක්ද මන්ද? නිකන්ද. එන්න ඔය එන්න. ෂෝක් නේ. කීයද අයියා? එයා කිව්වා අපිට ටිකක් කළා ඉන්න කියලා. අපි කෑමක් කන්නයි හදන්නේ ආයේ. What flavors do you have? What flavors do you have? I have pink is strawberry, blue is blueberry, and white is plain sugar. මොකක්ද strawberry? ඔව්. නේ. Okay, thank you. ඉතින් ඔයාට වඩා ලොකුයි ඒක. නෑ කන්න. ඒක කන්න ඉතින්. අයියා මම මොඩ වඩා ලොකුයි. ඔව් වටත් වඩා ලොකුයි. උත්තම් පැටි. අලුත් එකක්. මේ හාරලා තියෙන්නේ. හාවෝ. හාවන්ගේ වැඩනේ. අපි කල්පනා කරේ අපිට මට කිඹුලෙක් බලන්න. ඒව ඉන්නවද දන්නේ මම දන්නේ කිඹුල් වෙනවද. මෙච්චරයිද අපිට බලන්න තියෙන්නේ. නෑ තව ඇති හැපැත්තට යන කුරුල්ලෝ ඉන්න. ඔය පැත්තට ඉතින් ගියානේ. වර්ෂ ගාලා පැත්තනේ. ඔය ඉන්නතර හාවමයි. හැබැයි ඒ හාව ළඟට සමයම ටිකක් දෙකක් මට. උන්ට තනකොළ. ඔය ඉතින් තනකොළට. අනේ. ඔය බබාලා දෙන්න ඔන්න අතරින් කඩලා ගන්න ටික. ඔන්න ඕ. ඔන්න අතරින් ගන්න ටික කඩලා. ඇති. හරි. ඔයි.
දුවගෙන අයියෝ ලියා සතුවත් තේර සතුන්න කන්න දෙනවා නේ අර පැත්තට අපි අතන හිටියේ නෑ අපි මේ පැත්තෙන් යන්න ඕනේ දැන් අල්ලන්න බෑ ඔව් අත ගන්න එක අත ගන්න අර හිම් බයි බෑ මට මොකද මේ මොකද සුදු වයසට ගිහපු බස් බඩ නාකි පැස් බර බව සතුටුයි මොක ගඳ නාකිනේ මේ හරියෙන් ඉහ යන්න කරන්න පුළුවන් අතන තියෙනවා සත්තු ඉන්න තව එකක් මේ ඇතුළට කියන මේ කවන්නකො කවන්න නැහැ අපි නිකන් මේ අල්ල අත ගන්න මේ ගඳ එන්නේ මේ යාළගේ ඒකයි ලස්සන වන්න මට හනුකොල කවන්න පුළුවන් වට අන්න හාව ඉන්න ඔයාට මාව හදන්න බැරි වෙයි ගන්නට එතනට ගියාම ඕනේ යම් බෑ යන් ඉස්සරහට අනේ අන්තිම මන්නන්නේ ඔයාට මාව මගට එන්නේ හාවත් එක්ක ඔය අර ගෙවල් වල ඇති කියන හාව නෙමෙයි අර පොඩි මීයෝ જાතිය ඔය දැන් හවන්නේ සෝයනේ ඔව් මේ ගෙවල් වල තියෙන සෝපේ අර සුදු කුකුල් දැක්ක අර දැක්ක සුදු කුකුල් එන්න ෂෝකේ වගේ අනෝනේ අපිට දුවන අපි මෙහෙට ආවනේ අනේ දුවන මෙහෙට සුදු කුකුල් මේ කුකුලොත් නෙමෙයි සුදු එන අමුතු සත්තු જાති හැම දෙයකටම බෑග් ආගත්ත ගමන් ලියාගේ ළඟම ඥාති බාබෝ බාබෝ ඉන්නවා අන්න කිකිලි විතර එන්න කිකිලි විතර රකින්නවා මේ වෙන විතර රකින්නවා මේ හයියෙන් කියන්නේ සත්තුන්ට සන්දි පාන්දාව නේ නහව නහව දන්නේ නැහැ මු බෑමයින කියන්නේ ඔය බෑමන කියන්නේ ඕ මුන් බෑ කියාගත්ත ගමන් කිසිම දෙයක් හා කියන්නේ ඔය ඉන්නේ සර්පයි ඕකේ සරපයි ඔය ගහලදී ඔය ගහලදී කටුස්ස જાති යා නෑ යම් බල
මේ තියෙන්නේ නෑ පියන් කියලා බලන්න. ආනේ. ඉතින් හරි නුඹ ඉන්නේ ඇතුලේ. එන්න. අයියෝ සුදු. මාළ. ඉතින් ඇතුලේ නෑ. අප්පිරිය වෙන්න දෙයක් නෑ. මේ අර ගහේ කොහොමද? ඒ වයින් ආගේ පිටපස්සේ මාළු. ඔච්චර වහ. අර සුදු. මේ පයිතන් කෙනෙක්. ඔයනේ පයිතන්. ඔය රතු ලයිට් එක දාලා තියෙන්නේ යාලට රස්නේ ඕනේ හින්දා. මෙතන ඉන්න කළු ඇනකොන්ඩා. මේ ඇනකොන්ඩා. හරිද? මේ ඉන්න ඇනකොන්ඩා. ini waktu pengen kan ya wah pisu gini kartu kan lo itu baru gue mau jadi nambah lagi nih dia kamu ya ada ini malu lasar malu itu Podi kan tahu nggak kata? Nih ikat ini nak kibulu, main megi tu gua ini. Ikat kina, megi nangin ni milu. Megi tahu hari ini kibulu, hari ini. Ini kibulu kina, ini kita sih. Crocodile ni, alligator. Mungkin darun lah. Ya benar sih. Ya lah, aing kan. Ada mega dala. Nene, ada kater mega dala mahal. Iya, nanti kan puhun waya. Jadi satu mega kan, nene. Icha deh, betul ni betul. Tapi andon tu? Oh, betul. එහෙනම් තව ටික කරවෙත්තනේ ආයිත් මගේ වෙච්ච දිනවල බල මේ ඉන්නේ ඇටරිලා මුන්න කියන ඇටරිලා කියලා මගේ ඩික්ෂන් දෙය හැටියට මුන්න ඇටරිලා කොහමද තමයි පේන්නේ ආගත්ත ගමන් ඉන්නේ මේ එකයි මේක කිසි වෙනසක් නැහැ මේ ඇටරිලවි මේ ඇටරිලවා ඕනේ එනවා ඔව් දැන් ඔයාගෙත් එනවා බෑ ලියාගෙත් අන් එනවා මේ ඉඳගන්නද එතන හේව නැහැ එතනට හරි ගඳයි මේක ඇතුලේ මේ ඉන්නේ යාළුවා ඔන්න දැන් අපි සූ එක බලලා ඉවරයි. දැන් අපි එක්සිට් කරනවා. මෙතන එක්සිට් එක. මෙතන මේක තල්ලු කරගෙන යන්න ඕනේ. මෙතන නිකන් කූඩුවක් වගේ. හරි. හරි. ඔන්න තමයි. ඔන්න අපි සූ එක බලලා ඉවර වෙලා දැන් යනවා මෂ්රූම් හිල් එක බලන්න. තව කොච්චර ගියා? තව මීටර 600. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ මෂ්රූම් හිල් එකට. මේ තියෙන්නේ මුළු කොරාදිය සිටි එකම පේනවා මෙතන view point එකෙන්. ඔන්නම තමයි තියෙන්නේ.
ඔන්න ඔහොම තමයි වලට view point එක පේන්නේ මෙතනින් ආවම. මුළු city එකම පේනවා. ෂෝක් නේද? අතන රෙස්ටුරන්ට් එකක් තියෙනවා. අද ඒක ඇරලත් දන්න බලන්න ඕනේ මොකද අපිට ලන්ච් එක එතනින් ගන්න පුළුවන්. හරි, ප්ලේ පහක් දාලා කසිය ගත්තා. ඔබ දන්නේ මැෂින් එක. ඔය ඉතින් උඩට අන්නේ දැන්. දැන් විනාඩි දෙකක් තියෙනවා. දැන් බලන්න. හයි දැන්. හරි, දැන් බලන්න. ඒක කරේන. පේනවද? මට තේරෙන්නේ ඒ පේන්නේ නැහැ. මේ තියෙන්නේ. දැන් ඇරලා තියෙන දැන් බලන්න. ඔය තියෙන ලස්සන. ඔය ඊට පස්සේ කරවන්න. පේනවද සිටි? හොඳයි. ඔයාලා කොටයට තමයි බංගු කුට්ටියද? අසයි. විනාඩිය පස්සේ මේ ගලක මරතොත්. ළඟටම පේනවනේ. එහෙමද? ආ සෝන් කරලා බලන්න පොඩි වල රූම්ස්. සූම් කරන්න බෑ මේක පේනවා නේද? sorry. ඉතින් අපි අද travel log එක ඉවර කරනවා මෙහෙම. තව වීඩියෝ එකකින් අපි ඔයාලා ගාවට එන්න. ඉතින් මතක ඇතුව like කරන්න, share කරන්න, comment කරන්න. ඉතින් මේ වගේ travel කරන දේවල් තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් හැමෝටම ජය වේවා. තව අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.